සුබ දවසක්. සියලු දෙනාම ආයුබෝවන් කියලා පිළිගන්නවා අපේ තවත් අලුත් වීඩියෝ එකකට. අද මම මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ 2023-24 වර්ෂයන් සඳහා විද්‍යාපීඨ සිසුන් බඳවා ගැනීමේ ගැසට් නිවේදනය තවමත් ප්‍රමාද වී ඇත්තේ කුමන කාරණාවක් නිසාද කියන බව. ඉතින් අද මේ වීඩියෝ එකෙන් මම මේ ගැන ඔයාලව දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඊනම් වැඩි විස්තර නැතුව අපි යමු වීඩියෝ එකට. ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට සිසුන් බඳවා ගැනීමේ ගැසට් නිවේදනය තවදුරටත් ප්‍රමාද වීමට හේතුව විද්‍යාපීඨ බඳවා ගැනීම වලට අදාළව ජාතික අධ්‍යාපන ආයතනයෙන් අවශ්‍ය නිර්දේශ ලබා දී නොතිබීම මෙයට ප්‍රධානම හේතුව වී ඇති බව සඳහන් වේ. ඒ වගේම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයට අනුව නව විෂය නිර්දේශයක් යටතේ නවක සිසුන් බඳවා ගැනීමට සූදානම් වීමද ගැසට් එක ප්‍රමාද වීමට හේතු වී ඇත. ඒ අනුව කලින් පැවති විෂය නිර්දේශයන් ලබන වසරේ සිට වෙනස් වීමට නියමිතය. ජාතික අධ්‍යාපන ආයතනයට ගැසට් නිවේදනය යොමු කර ඇත්තේ එය ප්‍රසිද්ධ කිරීමට සියල්ල සූදානම් කර තිබියදී බව වාර්තා වේ. එසේ යොමු කර ඇත්තේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට අදාළව විෂයන් වෙනස් කිරීමටය. එහෙත් ගැසට් නිවේදනය ජාතික අධ්‍යාපන ආයතනයට යවා දැනටමත් මාසයක පමණ කාලයක් ගත වී ඇති අතර මෙතෙක් ඒ පිළිබඳව කිසිදු දැනුම් දීමක් කරනු මැත. එමෙන්ම විද්‍යාපීඨවල දෙවනි වසර සිසුන් මේ වන විට සීමාවාසික පුහුණුව වෙනුවෙන් පාසල්වලට යොමු කර ඇත. එසේ යොමු කිරීමෙන් අනතුරුව නවක සිසුන් ඇතුළත් කිරීමට නියමිතව තිබුණද බඳවා ගැනීම ප්‍රමාදය මත නවක සිසුන් ඇතුළත් කර ගැනීමේ කාලයක් නිශ්චිතව සඳහන් කළ නොහැක. ඉතින් මේ සම්බන්ධව ඔයාලට තවත් කරුණු ජාතික අධ්‍යාපන ආයතන මගින් විමසා දැන ගැනීමට හැකියාව ඇත. ඉතින් මේ කරුණු නිසා තමයි ඉදිරියේදී ගැසට් වීමට නියමිත විද්‍යාපීඨ අයදුම්පත් තවමත් ප්‍රමාද වී ඇත්තේ. එහෙනම් අද වීඩියෝ එකත් ඔයාට වැදගත් කියලා හිතුණා නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, මතක ඇතුව channel එකත් subscribe කරන්න. අලුත් වීඩියෝ එකකින් ආයෙත් හමු වෙමු. හැමෝටම ජය වේවා.